ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අපි අද දවසෙත් බලන්නට යන්නේ මට කොහොමද මම ප්‍රේම කරන්නේ කියලා. මට ප්‍රේම කිරීම ඉතාම වැදගත් දෙයක්. අද දවසේ අපි බලන්නට යනවා යේසුස් වහන්සේ විශාල මිලයක් ගෙවලා ඔබව මාව උන්වහන්සේගේ ලේ වලින් මිලදී අරගෙන තිබෙනවා. ඒ නිසා ඔබට ලැබිච්ච ජීවිතේට වටිනාකමක් ලැබුණා යේසුස් වහන්සේ නිසා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතයට ඔබ ප්‍රේම කරන්නට ඔබට ඔබ ප්‍රේම කරන්නට අපි බයිබල් වචනයක් බලමු. 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 අපි බලමු. නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන්න් වහන්සේගේ මාලිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත. මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ඔබේ ජීවිතයට වටිනාකමක් ලැබුණේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසායි. ඉතින් ඔබ පාපයේ සිතුවිලි පාපයේ ජීවිතයක් ඔබ ගත කරන්නට එපා. ඔබ මානසික ලෙස ජීවත් වෙන්නට එපා. ඔබ මානසිකව ඔබේ ජීවිතේ ගත කරන්නට එපා. ඔබට ඔබ ප්‍රේම කරනවා නම් ඔබ යහපත් ජීවිතයක් ගත කරන්නට. ඔබේ ක්‍රියාව පවා ඔබ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා තිබෙන්නට. ඒ නිසා ඔබ දැනගන්න ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය. නිතරම ඔබ දේව වචනයෙන් සැරසිලා ඉන්නට. ඒ නිසා ඔබ දැනගන්න ඔබේ ජීවිතය යේසුස් වහන්සේ විශාල මිලයක් ගෙවලා මිලදී අරගෙන තියෙනවා. ඒක කොතරම් අනර්ග දෙයක්ද? ඉතින් ඔබ දැනගන්න මේ පොළවේ ඔබ ඔබට ප්‍රේම කරන කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වන කෙනෙක් නම් ඔබ යහපත් ජීවිතයක් ගත කරන්නට ඕන. ඒ නිසා යහපත් වචන ඔබ කතා කරන්නට ඕන. යහපත්ව ඔබ ජීවත් වීමත් ඔබට ප්‍රේම කිරීමයි. God bless you.